මම මාළුන්ට අවශ්‍ය බඩුව එකක් ගෙනාවා. ඒක ගැන තමයි අද වීඩියෝ එක. මම ස්පොන්ජ් ලේයර් එකක් ගත්තා. ඒක ගණන් ගත්තේ මගේ මොන්ස්ටර් බොන්ඩේ ෆිල්ටර් එකට. මේ ස්පොන්ජ් ලේයර් එකක් කිව්වට මේක නිකන් පුළුන් වගේ. ගොඩක් හැබැයි හොඳට මේ පෙරිලා වතුර පෙරිලා එනවා. මම ඊළඟට ස්පොන්ජ් ෆිල්ටර් එකක් ගත්තා. මේක ඉස්සරහම ගාලා තියෙන්නේ XY 2810 කියලා. ඊට පස්සේ තියෙන්නේ මේක ඇමෝනියා හැදෙන එක වළක්වනවා කියලා තියෙනවා. අපි මේක අන්බොක්ස් කරගෙන බලමු. මේක ඕපන් කරද්දිම ලොකුවට පේන්න තියෙන්නේ ස්පොන්ජ් ෆිල්ටර් එක. ඒක සයිඩ් එකෙන් තියෙනවා ඒ කරෙන අර බටේ. අපි මේක අතට අරගෙන බලමු. ඔයාලට පේන ඇති මේ තියෙන බටේ. ඒක උඩට සෙට් කරන් තියෙන්නේ. ඒක පොඩ්ඩක් තදයි. අපිට එක අතකින් නම් බෑ. අත් දෙකම පාවිච්චි කරන්න වෙනවා. මම සෙට් කරගෙන හමු වෙන්න. හරි මම ඒක සෙට් කරගත්තා. මෙතනට තමයි ඔක්සිජන් බටේ ගහන්න තියෙන්නේ. ඊට පස්සේ මේකේ සයිඩ් එකත් ගලව ගන්න. ඒ සයිඩ් එක කියන්නේ යට. මේක තව ගලව ගන්න ඈක් ඇති. ඒ වුණාට මන්නම් එච්චර දන්නේ නැහැ ස්පොන්ජ් ෆිල්ටර් ගැන. මම මේ යූස් කරන ෆස්ට් ටයිම් එක. ඇත්තම කිව්වොත් මම ගියේ රෙඩ් ටේල් කැට්ෆිෂ් කෙනෙක් ගන්න. එන රෙඩ් ටේල් කැට්ෆිෂ්ලා හිටියේ නෑ. ඒකින් තමයි මම මේ බඩු ටික ගත්තේ. මම ඊළඟට නෙට් එකක් ගත්තා. ටිකක් ලොකු නෙට් එකක්. දැන් පාකුල අඟල් 7.5 8 විතර ලොකුයි. ඒකින් ඉතින් පොඩි නෙට් එකකින් අල්ලන්නත් බෑ. ඒක කැඩිලත් එක තියෙන්නේ. ඒකින්ද තමයි මේක ගත්තේ. අවසානටම තියෙන්නේ මම ඔස්කර් වැටව දෙන්න මගේ කොච්චර කන්න දුන්නත් ලොකු වෙන්නේ නැහැ. ඒකින්ද මම තව කෑමක් ගෙනාවා. මේ ප්‍රෝටීන් කෑම එකක්. මම ඔයාලට මේ කෑම එකේ පාටයි අනිත් නෝමල් කෑම එකේ පාටයි පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති මේක නිකන් තද දුඹුරු පාටක් තියෙන්නේ. මේ තියෙන නෝමල් කෑම එක. මම ස්පොන්ජ් ෆිල්ටර් එක ෆික්ස් කරන විදියත් මේකටම දාන්න හිතුවා. මෙතන ඉස්සෙම ගල් ටිකක් එහාට කරගන්න ඕන. මගේ මේ ටැංකියේ මාළු ජෝඩු දෙකක් හිටියා. මේ මාළු බිත්තර දාලා තිබුණා. දැන් නම් බිත්තර පේන්නේ නැහැ. එනකොට මං අර මාළු දෙන්න වයින් කරලා කොටන්න ගත්ත හින්දා මම ඔයාලට ඉදිරියේ ටැංකියක් පෙන්නන්නම්. ඊළඟට තියෙන්නේ මේ ඔක්සිජන් එක ඇතුළට දාගන්න. මේක වතුර උඩදි කරන්න ඕන නම් හොඳයි. ඒ වුණාට මට වීඩියෝත් කරගන්න ඕන හින්දා මම මෙහෙම කරන්නේ.
එහෙනම් ඒ වැඩේ ඉවරයි. අපි ඊළඟට මගේ අනිත් මාළු දෙනින් ටැංකිය බලමු. මේ ටැංකිය තමයි එයාලා දෙන්නම ඉන්නේ. ශ්‍රිම්ප්ලා පැටව හිටියෙත් නෑ. ඒකින්ද මං ඒ 5 දෙනා ඉතුරුනේ. ඒ සෙට් එකම මං බෝල් එකට දැම්මා. අපි මොන්ස්ටර් පොන්ඩ් එකේ ස්පොන්ජ් ලේයර් එකක් දාගමු ෆිල්ටර් එකට. හරි ඉතින් මෙහෙම තමයි මගේ ෆිල්ටර් එක තියෙන්නේ. මේකේ 3න් එකක් වගේ තමයි ෆිල්ටර් මීඩියා තියෙන්නේ. ඉතුරු ටික තාම හිස්. ටිකෙන් ටික තමයි මම මේක ෆිල් කරගන්නේ. හරි එහෙනම් ඒ වැඩිත් ඉවරයි. අපි දැන් මේ කවර් කරගෙන වතුර එක පොඩ්ඩක් කලත්ත ගමු. ඊළඟට මම දැන් කලත්ත ගත්තා. දැන් අපි ෆිල්ටර් එක ඕන් කරගත්තා. ඔයාලට පේනවා ඇති වතුර නම් හොඳට ක්ලීන් එකට තියෙනවා. ඒ වුණාට අර ඇල්ගී එකක් බැඳෙන එක තමයි ප්‍රශ්නේ. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් වීඩියෝ එක බලුවට බොහොම ස්තුතියි.